මට ඕනම් බොරු කියලා යන්න පුළුවන් පින් කරහල්ලා උඹලා ඉක්මනටම නිවන් යනවා කියලා. එහෙම අපි කියන්නේ අපේ ඇත්ත කතාව කියනවා. පින් කළාට නිවන් දකින්න බෑ. ත්‍රිපිටකයේ තියෙනවා සුත්ත නිපාතේ නමුචී මාරයා සිද්ධාර්ථ බොස්තන්නාසි දුෂ්කර ක්‍රියා කරනෝනේ. කළ සිහි නැතුව ඇදගෙන වැටෙනවා. ඇදගෙන වැටෙනාම ළඟට එනවා නමුචි. නමුචි ඇවිල්ලා කියනවා සිද්ධාර්ථ ඔහොම ඔය පදන් වීරිය වඩන්න ගිහිල්ලා නිවන හොයනවා එහෙම නෙමෙයි. ඔයිට වඩා හොඳයි යන්න දැන් ගෙදර. ගෙදර ගිහිල්ලා රාජ්‍ය ඉල්ලගෙන තාත්තගෙන් පින් කරගෙන ජීවත් වෙන්න. එතකොට නමුචී කියන මාරයාට සිද්ධාර්ථ බොසතාණෝ කියනවා මට පින් වැඩක් නැහැ. මම කුසලය සොයනවා. දැන් කතාව තේරෙනවද? මම කුසලය සොයනවා. කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි. බුද්ධ ආගමේ පදනම කුසල ගවේෂණය කිරීම. දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඕගොල්ලෝ කන්නේවා පින් වෙන්නේ කොහොමද කුසල් වෙන්නේ කොහොමද? දැන් ඔන්න යමක් අපි දන් දෙනවා. අපි කාට හරි මොකක් හරි අපිටම දානයක් දෙනවා කියලා. දානයක් දීලා අපි ප්‍රාර්ථනා කරනවා. මට දිව්‍ය ලෝකේ යන්න ලැබේවා. මට